පයිසස් රහක් නම් ඇත්තම නැහැ. බෑ ළමයි. රසය නම් ලොකු වෙනසක් තියෙනවා. Hello යාළුවනේ, welcome back to my YouTube channel. ඉතින් අද අපි challenge එකක් තමයි යන්නේ. Caravan Fresh එකයි sponge එකයි එක තමයි අපි මේ challenge එක යන්නේ. මගේ කොට්ටාව sponge එකටයි කොට්ටාව Caravan Fresh එකටයි. මම අරගෙන ආවා මෙන්න මේ ජාති ටික. මේ Caravan Fresh එකෙන් හම්බෙච්ච විදිහ මෙන්න මේ වගේ බෑග්ස් වල දාලා හම්බ වුණා. sponge එකෙන් හම්බුනේ අපිට මෙන්න මෙහෙම. ඉතින් මම හැම එකෙන්ම ඩ්‍රින්ක් එකයි රෝල් එකයි කේක් එකයි මේ තියෙන්නේ ඉතින් අපි අරන් ආව චොකලට් ගැටෝ පීසස් දෙක. මේ මලක් තියෙන්නේ ස්පන්ජ් එකේ චොකලට් ගැටෝ එක. අනිත් එක තමයි යාළුවනේ Caravan Fresh එකේ චොකලට් ගැටෝ එක. මේ තමයි අද අපි challenge එකට ගෙනාපු සේවරි අයිටම් දෙක. ඉතින් මේ දෙකම chicken roll. මේ sponge එකේ roll එක තමයි මේ දිගට තියෙන්නේ. මේකේ crispy look එකක් නම් තිබ්බේ නෑ. පෙඟිච්ච ගතියක් තමයි තිබ්බේ. හැබැයි Caravan Fresh එකේ roll එකේ නම් crispy ගතියක් හයියට අතට අහුවෙන්න දැනුණා. drinks විදියට අපි අරන් ආවේ ෆලූඩා. Caravan Fresh එකේ ෆලූඩා එකට වඩා ස්පන්ජ් එකේ ෆලූඩා එක ටිකක් තද පාටක් තිබ්බා. ඉතින් අපි අද කෑමක් හයි එහෙනම් ඉතින් අපි මේකේ රස බලමු. පැකේජින් එක ගත්තොත් ඉතින් Caravan Fresh එකේ පැකේජින් එක හොඳයි කියලා මම හිතනවා. හැබැයි ස්පන්ජ් එකේ ලස්සන බොක්ස් එක දාලා තමයි කේක් පීස් එක දෙන්නේ. ඒකේ පොඩි හොඳකුත් තියෙනවා. ඉතින් මොකද හිතන්නේ? එතකොට මේ prices. Caravan Fresh එකේ chocolate ගැටු එක වෙනවා රුපියල් 220යි. ස්පන්ජ් එකේ එක වෙන්නේ ඒකත් 220යි. දෙකේම එතකොට chocolate pieces වල ගණන් සමානයි. එතකොට roll එක ගත්තොත් මම අරන් තියෙන ස්පන්ජ් එකෙන් chicken Chinese roll එක මේක රුපියල් 140යි. එතකොට Caravan Fresh එකේ මේක නම් තව තිබ්බ එක જાතියක් ස්පන්ජ් එකේ baked chicken හරි මොකක් හරි එකක්. ඒක 220යි. හරි ඒක 200 ගාණක්ද කොහෙද? මට හරියට මතක නැහැ කනම්. ඒතකොට Caravan Fresh එකේ නම් chicken roll එක කියලා ඉල්ලුවාම මේක තමයි දුන්නේ යාලා. ඒක 220ක්. එතකොට ෆලූඩා එක Caravan Fresh එකේ ෆලූඩා එක රුපියල් 200යි. ස්පන්ජ් එකේ රුපියල් 190යි. ප්‍රයිස් අතින් ගත්තොත් අපිට ස්පන්ජ් එකට ගිහලා තියෙන කොස්ට් එක අඩුයි. Caravan Fresh එකට පොඩි ගාණක් වැඩි. මේ තියෙන ස්පන්ජ් එකේ රෝල් එක මේ තියෙන්නේ Caravan Fresh එකේ රෝල් එක මම ගත්තා. මේක ටිකක් හයියට දෙනවා. මේ නිකන් පොඩි පෙඟිච්ච ගතියක් වගේ තමයි දෙන්නේ. අපි කාලම් බලමු. මෙහෙම තමයි ඇතුලේ තියෙන්නේ. චිකන් කෑල්ලක් තමයි මැද තියෙන්නේ ළමයි. අපි Caravan Fresh එකක් try කරලා බලමු. මේ තියෙන්නේ ඒක ඇතුලේ. මේ රෝල් එක නම් මාරම ක්‍රීමි චීසි රහක් තමයි තිබ්බේ. එතකොට මේකේ මැද්දේ තිබ්බේ අපි වෙනදා කන සාමාන්‍ය චිකන් කෑලි වෙනකොට ස්මෝක් චිකන්. මෙන්න මේ වගේ චූටි කෑලි තමයි එතකොට ඒකේ දාලා තිබ්බේ. රෝල් දෙකේ ගානේ ලොකු වෙනසක් තිබ්බනේ. සමහර විට මේ ගානේ වෙනසට හේතුව මේ Caravan Fresh එකේ තියෙන ස්මෝක් චිකන් හින්දා වෙන්න ඕනේ. මේක 140යි මේක 220යි. එතකොට රස ගත්තොත් නම් අහසට පොළොව වගේ රසයේ වෙනසක් තියෙන්නේ. මේක ස්පයිසි. මේක නේ ස්පයිසස් රහක් නම් ඇත්තම නැහැ. මේක චීසි රහක් තමයි තියෙන්නේ. දෙකෙන් වැඩි හොඳ මොකද්ද කියලා ඇහුවොත් මං හිතන්නේ ලකුණ දෙකටම දෙන්න ඕනේ. ඔයාලා මොකද හිතන්නේ මේ දෙක ඔයාලා වෙනම try කරලා එහෙම දෙනවා නම් ඔයාලා කමෙන්ට් එකේ දාන්න. මම පොඩ අතරමං වෙලා ඉන්නේ. වැඩිම හොඳයි කියන එකක් බැරුව. මට දෙකම හොඳයි. දෙකේ එන්නේ ගොඩක් වෙනස්ම රසවල් දෙකක්. අද මෙන්න මෙහෙම තමයි මේ දෙක හම්බලා තියෙන්නේ. ඉතින් Caravan Fresh මේ ස්පන්ජ් දෙකටම ස්ට්‍රෝ දෙකක් හම්බලා තියෙනවා. මේකේ ඉතින් පැකින් පිට තියෙන ස්ට්‍රෝ එකක්. normal තියෙන ස්ට්‍රෝ එකක්. දෙකේම තියෙන මිලිලීටර්ස් ගාන නම් මම හිතන්නේ සමානයි. මොකද එකම උස තියෙන
දෙකක් මිලිටර ගාන තියෙන්නේ 190යි. මම හිතනවා මේකේ තේ ගානම ඇති කියලා. තියෙන මේකේ එක්ස්පයර් ඩේට් එක දවස් 4යි. මේකේ දවස් 5ක් තියෙනවා. මේක 200යි. මේක 100 අනිත රුපියල් 10ක වෙනසක් අඩුවක් තියෙනවා අපිට ස්පන්ච් එකේ ෆලූඩ එක. ඕකේ. එතකොට මේ දෙකේ කලර්ස් ගත්තාම ළමයි ස්පන්ච් එකේ ෆලූඩ එක ටිකක් රෝස පාට වැඩි. මේක ටිකක් අර ලා රෝස පාට පේනවද දන්නේ නැහැ මේ දෙකේ වෙනස. පේනවනේ මේක චුට්ටක් විතර තද පාටයි. ෂේක් කරලාම ගමු. ඕකේ. හොඳට. හොඳට කසකරන්නේ. ඒ දෙක නම් දෙකම එක වගේ. හොඳ ෆලූඩ රහක් තියෙනවා. හොඳට සීනි රහක් තියෙනවා. පැන් රහ හොඳ ගානට. බෑ දෙකම එක වගේ. වෙනසක් නැහැ. මේකේ පොඩ්ඩක් කලර් එකයි කලර් එක ටිකක් තද පාටයි. ගාන අඩුයි. ඒතකොට කරන් ෆ්‍රෙෂ් එකේ රුපියල් 10ක් වැඩි. රස නම් සමානයි. يعني ඒ කියන්නේ කිරි රස අනික හැම උගුරකට මේනවා මේක ඇතුලේ තියෙන මොනවද කස ආයට ටික මට නම් දෙකම එකයි හින්දා දෙකටම සමාන ලකුණක් තමයි මට නම් දෙන්න පුළුවන්. දැන් ඉතින් තියෙන්නේ අපිට චොක්ලට් ගැටෝ එක තමයි මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. කරන් ෆ්‍රෙෂ් එකේ නම් මේ හැන්දක් හම්බුනා අපිට හැමෝම යෝගට් හැදේ තියෙන්නේ. අදට මේ තියෙන්නේ ස්පන්ච් එක, මේ තියෙන්නේ කරවැන් ෆ්‍රෙෂ් එක. ඒක නම් ගත්ත කරටම කරවැන් ෆ්‍රෙෂ් එකට ලකුණ යනවා ළමයි. මොකද කේක් එක මාරම සොෆ්ට්. මේකේ කේක් එක සොෆ්ට් නෑ මට නම්. ස්පන්ච් එකේ කරවැන් ෆ්‍රෙෂ් එකේ මේ වලින් උඩ චොක්ලට් ලේක් විතරක් අපි කලවලා මේක පැන් රහක් තියෙනවා. මේකේ හොඳ චොක්ලට් රහක් යනවා මේ කරවැන් ෆ්‍රෙෂ් එකේ. මේ ස්පන්ච් එකේ කේක් එක සොෆ්ට් නෑ ළමයි. ඒක පොඩ්ඩක් ඩ්‍රයි වගේ. ඉතින් මම මේ දෙකම try කරන්නේ first time. මම මේකට 10න් 10ම දෙනවා. කරවැන් ෆ්‍රෙෂ් එකට. ස්පන්ච් එකට දෙන්න පුළුවන් 10න් 5ක් වගේ. මට ඒක සෙට් නෑ. අපේ අනිත් කෑම ගත්තොත් ෆලූඩ එකේ දෙකටම 10න් 10 දෙන්න පුළුවන්. දෙකේම හොඳටම හොඳ ෆලූඩ රහක් කියන්නේ වතුර වගේත් නැති හොඳ රසක් තිබ්බා. රෝල් එක ගත්තත් මේ දෙකේ තිබ්බේ වෙනස්ම රසවල් දෙකක්. ඉතින් ඒ රසවල් දෙක දෙපැත්තෙන් හිතලා බැලුවොත් කරවැන් ෆ්‍රෙෂ් එකටත් මට 10න් 10ක් දෙන්න පුළුවන්. ස්පන්ච් එකටත් 10න් 10ක් රස එක දෙන්න පුළුවන්. හැබැයි මම ඒකට 10න් 10 දෙන්නේ නැහැ. මම ඒකට දෙන්නේ 10න් 9. හේතුව ඒකේ රෝල් එක පෙඟිච්ච ගතියක් තිබ්බ නිසා, ඒක ක්‍රිස්පි ගතියක් තිබ්බේ නැති නිසා. නැත්තම් දෙකේම රස නම් හොඳටම හොඳයි. මගේ රස අනුව තමයි ඉතින් මට මේ හොඳ නරක සහ මගේ රේටින් තියෙන්නේ. ඉතින් ඔයාලා try කළා සහ මේවා අවුට්ලට් අනුව සමහර කෑම වල වෙනසක් තියෙනවාද කියන මම දන්නේ නැහැ. ඉතින් මම මේ දෙකම ගත්තේ කොට්ටාව අවුට්ලට් වලින්. ඉතින් ඔයාලා ස්පන්ච් ගිහිල්ලා හරි කරවැන් ෆ්‍රෙෂ් එකේ හරි මේ කෑම හරි වෙන කෑම හරි try කළා. ඔයාලා රේට් කරන්නොත් ඔයාලා වැඩි රේටින් එකක් දෙන්නේ ස්පන්ච් එකකටද එහෙම නැත්නම් කරවැන් ෆ්‍රෙෂ් එකකටද කියලා කියන්න. ඉතින් අපි බලමු අපේ අන්තිම රේටින්ග්ස් ටිකත් ඔක්කොම ගත්තාම වැඩිපුරම ලකුණු ගිහින් තියෙන්නේ මොකටද කියලා. ඒකට මේ දෙකටම තව තරඟයක් දෙන්න පුළුවන් වෙන හොඳ බේකරි අයිටම් තියෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා දන්න වයිරල් ෆුඩ් එහෙම නැත්නම් මේ වගේ චැලෙන්ජස් යන්න ඕන ඒවා පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් අපි ලස්සන වීඩියෝ එකකින් ආයෙම හම්බෙමු. එතකල් හැමෝටම බයි බයි.